Hi guys, this is going to be a productive day vlog as a psychology student. ඉතින් ඔයාලත් එනවද මාත් එක්ක පාඩම් කරන්න යන්න? අද මම හදන්නේ උදේම ලයිබ්‍රරි එකට ගිහිල්ලා දවසම වැඩ කරගන්න. මොකද මට මිස්සුන් ලෙක්චර්ස් තියෙනවා ඉන්ටර්න් වැඩ නිසා ඒව බලන්න ඕනේ, පාඩම් කරන්න තියෙනවා. අපි ඒ ටික එහෙනම් කරන්න ගමු. මං අද යන්නේ අපේ ලයිබ්‍රරි එකේ උඩ ෆ්ලෝර් එකට. ඒකේ තමයි අපේ සයිකොලොජි පොත් තියෙන්නේ. ඉතින් මං හරි මාසයි බොරුවට හරි ගිහිල්ලා මේ පොත් බල ඉන්න. දැන් නම් අපිට ඕන වෙන පොත් තියෙනවා. ඒකට අද මම පොතක් ගන්න නැහැ. මං හිතුවා එකක් අරගෙන බලනවා කියලා. ඉස්සෙල්ලාම අපි තැනක් හොයාගෙන ඉමුකෝ. ඉතින් මම්මගේ රිසර්ච් එකට ඕන කරන පොතක් හොයාගත්තා. ඒ වුණාට මං හිතුවා ඒක අද ගෙනියන්නේ නැහැ කියලා. මොකද මගේ බෑග් එකේ ගොඩාක් බඩු වැඩි. අමාරුයිනේ. ඒ නිසා අපි ඊළඟ දවසේ ගමු. අද ඔන්න මුලින්ම මිස්සුන ලෙක්චර් එකක් බලන්න තියෙනවා. මේකට කොච්චර යන්න ඕමනාව තිබ්බත් යන්න බැරි වුණේ ඉන්ටර්න්ෂිප් එකේ වැඩ නිසා. ඉතින් ඒක මිස් වුණා අපිට. ඉතින් මං හිතුවා මුලින්ම ඒක බලනවා කියලා. ඉතින් ළමයි ඒක හිතුවට වඩා සෑහෙන දිග රෙකෝඩින් එකක්. හැබැයි ඒකේ එක විනාඩියක්වත් මන් දන්නේ නැහැ කිසිම කම්මැලිකමක් ඉතුරුනේ නැහැ. අහගෙන ඉන්න හරිම ෂොක්. ඉතින් මේක තමයි පළවෙනිම ලෙක්චර් එකේ සබ්ජෙක්ට් එකේ අලුත් සෙමෙස්ටර් එකට. මං හිතන්නේ මම මේ සබ්ජෙක්ට් එකට කැමතියි. මං අද මේක ලියන්න අලුත්ම නෝට්බුක් එකකුත් තරන් ආවා. ඒනට මට හිතුණා කටුවට ලියන්න ටික මගේ අනිත් නෝට්බුක් එකේ ලියලා අලුත් පොතේ පිළිවෙලට පස්සේ ලියනවා කියලා. අපිට එක එක જાතිය වැඩ ගොඩක් ගොඩ ගැහෙනකොට වෙන දෙයක් තමයි අපි එකට වැඩිපුර ફોકસ කරන එක. ඉතින් මට මේ ටිකේ ඉන්ටර්න්ෂිප් එකේ වැඩ, ඒකේ රිපෝට් හදන ඒවා, ඒකේ කරන්න තියෙන අනිත් ඩොකියුමන්ට් වැඩ ඒවා විතරක් කරගෙන මම හිටියා. ඉතින් එහෙම ඉන්න එකෙන් වෙන්නේ මට මගේ ස්ටඩීස් අනිත් දේවල් ස්පෙෂලි මගේ රිසර්ච් එක මගේ අරන එක. ඉතින් මං හිතුවා ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ මම තනිකරම ස්ටඩීස් වලට ફોકસ කරන දවසක් කියලා තමයි ගන්නෙ. පොඩි වෝටර් බ්‍රේක් එකක් ගමු. මොකද ලයිබ්‍රරි එක ඇතුලේ වතුර තියාගන්න බැරි නිසා. And back to my studies. ඉතින් ඔන්න මගේ පිටිපස්සේ ලොකු ලයිට් එකක් තියෙනවා. ඒක කැමරාවට කෙලින්ම වැටලා තියෙන හින්දා මං හිතුවා ස්ටිකර් එකකින් පොඩ්ඩක් වහන්න. ඇත්තටම එකක් නෙමෙයි ළමයි ලයිට් ගොඩක් තියෙනවා හැමතැනම. ඉතින් ඔයාලට කොහොමද ඔයාලා මේ දවස්වල මොකද කරන්නේ? මම මේ ඊයේ නැත්තම් අද දැක්කා එල්නිනෝත් පටන් අරන් කියලා. ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බෑ නේද ළමයි. රස්නේ වැඩි වෙයිද? අර කලින් පාර රස්නේ වැඩි වුණාම මාරම අමාරුණා මට නම් ඉන්න. ඔය කියන විදිහට ලොකු එල්නිනෝ එකක් ආවොත් නම් මට තේරෙන්නේ නැහැ මොන වගේ දෙයක් වෙයිද කියලා.
ඔය මොන ඩිසාස්ටර් එකවත් වෙනස් වෙන්නේ නැති දෙයක් තමයි එක්සෑම්ස්. ඉතින් මට ඊළඟ මාසේ එක්සෑම්ස් තියෙනවා මුලින්ම සෙමෙස්ටර් එකේ පළවෙනි එක. ඉතින් අපි ඒකට කොහොම හරි ලෑස්ති වෙන්නත් ඕනේනේ. මම මේ මගේ හැමදේම ලියන එක පොතක් තියෙනවානේ. ඒකේම තමයි මම අද ලෙක්චර් එකේවත් ලියාගත්තේ. මොකද මං හිතුවා පස්සේ මගේ අලුත් පොතේ නෝට් එක හදනවා කියලා. ඒත් ඒක අද කරන්න උනේ නැහැ ළමයි. ඔන්න යන්තම් ලෙක්චර් එක අහලා ඉවර කරගත්තා. ඊට පස්සේ අපි යමු කන්න. දවල්ට කෑවෙත් නැහැ, බඩගින්නකුත් තියෙනවා. ඒ නිසා මම හරි කන්න ගියා. මේ බලන්නකෝ මං එළියට බැස්සා මට අලුත් යාළුවෙක් හම්බුණා. යා කලින් කොහෙද හිටියේ කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. මං කාලා ආපහු ඇවිල්ලා හිතුවා මගේ අනිත් සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ගන්න. මොකද හෙට ඒකේ ලෙක්චර් එකක් තියෙනවා. ඊට කලින් ඒ වැඩ ටික ඉවර කරලා ඉන්න ඕනේ නිසා. ඉතින් මම දැන් කරන්නේ මගේ අලුත් සබ්ජෙක්ට් එක කියවලා නෝට් එක highlight කරගෙන යන එක. මොකද මේ advanced counseling practice මේක කටපාඩම් කරන්න තියෙන විෂයක් නෙමෙයි. ඉතින් මම මේ notes කියවලා ඔළුවට දාගන්න තේරුම් ගන්න තමයි ඕනේ. මොකද මම මේවා practically apply කරන්න තමයි තියෙන්නේ. අනිත් එක exam එක උනත් written එකක් නෙවෙයි, practical exams තමයි මේකේ එන්නේ. ඒ නිසා අපි මේක කියවගෙන තේරුම් අරන් යමු. ඉතින් අද මම කරන්න හිතන් ආපු වැඩ ටික ඔක්කොම කරගත්තා. හරියම සතුටුයි. හරියම ප්‍රොඩක්ටිව් දවසක්. ඉතින් දැන් මම මේ to do list එකේ ඔක්කොම ටික කරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. දැන් පහමාරට වගේ ඇති හවස් වෙලා සාමාන්‍යයෙන්. ඉතින් අපේ යාළුවන්ට බයි කියලා යමු. එයා ඊළඟ දවසෙත් හිටියොත් හොඳයි ලයිබ්‍රරි එකේ. අද සෙනඟ ටිකක් අඩුයි. ට්‍රේන් එකත් මාරම පීස්ෆුල් ළමයි. ඉතින් එහෙනම් ආයි දවසක හම්බෙමු. බයි.